Yeah. Come in there. This is closed during Monday to Friday. You come in there. I got brand new Punjabi suits. All still packed up, brand new. Okay, welcome. හලෝ යාලුවනේ කොහොමද? අද විශේෂ වීඩියෝ එකක් තව අරන් එන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා ගොඩ සමහරලාට දන්නවා ඇති ඔය Facebook වල ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම තියෙනවා කිලෝ සේල් කියලා. එතකොට මම නිකන් ඔය ගිහිලා බලන්න කාලයක් තිස්සේ අඩි අයිඩියා එකක් තියන් හිටියා. ඒකට මේ කිලෝ සේල් එක තියෙන්නේ අපි ඉන්න හරියම තමයි ලොකු දුරක් නෑ විනාඩි 15ක් 20ක් වගේ පයින් යන දුර තියෙන්නේ මේන් රෝඩ් එකේ ඉඳලා. එතකොට ගොඩක් කිලෝ සේල්ස් වල තියෙනවා එයාලා මේ කිලෝ සේල් එක කියන්නේ සාමාන්‍යයෙන් මේ UK වල තියෙන මම දන්න අන්තර වල කොහොමද කියලා. මෙහි තියෙන සාමාන්‍ය කොමන් දෙයක්. එතකොට මෙතන ගොඩක් තියෙන්නේ සමහර වෙලාවට එතන බ්‍රෑන්ඩ් නිව් ඒවාත් තියෙනවා ඇඳුම්. එතකොට ඔයාලට ඔය පේනවා ඇති ඔය ඇඳුම් හැම තැනම දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය යාඩ් එකක වගේ ඔය වගේ කවර් වල දාලා සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඒව කැටගරයිස් කරලා නැහැ. ඒ වගේ හැමතැනම දාලා තියෙනවා. එතකොට මේ වගේ කරන්න තියෙන්නේ කිලෝ වලට තමයි ගන්න. එතකොට අපිට ඕන තරමක් ඇඳුම් ගන්න පුළුවන්. ගොඩක් ඒවා තියෙනවා බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඒ වගේ. ඊට පස්සේ දැන් ඔය පේනවනේ ඩෙනිම් එහෙම. මුකුත්ම කිසි ප්‍රශ්නයක් නැහැ. එකම දේ ඉතින් චෙක් කරලා ගන්න ඕනේ. සමහර ඒ වගේ පොඩි පොඩි ඩැමේජස් තියෙන්න පුළුවන්. ලංකාවේ ෆැක්ටරි අවුට්ලෙට් කියලා කියන්නේ. ඉතින් එහෙමමත් නෙමෙයි ඇත්තටම. සමහර ඒවා ඇඳපුවා තියෙනවා. සමහර ඒවා ටැග් පිටින්ම තියෙනවා. එතකොට ඔය ලංකාවේ එහෙම වගේ නෙමෙයි. මෙහි සාමාන්‍යයෙන් දැන් අපි වෙන කෙනෙක් ඇඳපු එකක් අඳින්න කැමති නෑනේ ලංකාවේ. එහෙම පොඩි ගතියක් තියෙනවානේ. ඒ වුණාට මෙහෙම ප්‍රශ්නයක් නෑ. තමන් ඇඳලා ඉවර වෙලා හොඳ තත්ත්වයේ තියෙනවා මෙහි තියෙනවා චැරිටි ෂොප් කියලා. එතකොට ඒවට අපිට ගිහිල්ලා ඩොනේට් කරන්න පුළුවන්. එතකොට වෙන කෙනෙක් සාමාන්‍යයෙන් උදාහරණයක් කියන පවුන් 10ක ඇඳුමක් නම් චැරිටි ෂොප් එකකින් ගන්න පුළුවන් පවුන් 5කට වගේ. ඊටත් අඩුවට සමහරලාට ගන්න පුළුවන් හොඳ තත්ත්වයේ. එතකොට එහෙම මේ සල්ලි තියෙන කට්ටිය නැති කියලා එකක් නෑ. Tamanට අවශ්‍ය නම් ගිහිල්ලා ඕන කෙනෙක් චැරිටි ෂොප් එකකින් ගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔය ස්ටුඩන්ට්ස්ලා වගේ ආවම ඒක ගොඩක් හොඳයි. මේ සාමාන්‍ය මින්ට් එකට වගේ ජැකට්ස් ඒ වගේ අඳුම් ගොඩක් වියදම් කරන්න ඕනේ නෑනේ මුල් කාලේ. එතකොට චැරිටි ෂොප්ස් වලින් එතකොට මේ පේනවා නේද මේ කැප් එකේම. මේ හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ඔය කැප් දෙකම. ඔය ඉතින් ඔයක ග්‍රෑම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් කුත් නැතුව ඇති. එතකොට සාමාන්‍ය මෙතන තියෙන කිලෝ සේල් එකේ කිලෝ එකක් යාලා දෙන්නේ කිලෝ එකක් පවුන් 10කට. එතකොට අපි ඇවිල්ලා ඉතින් Tamanට හොඳ මේවා ටික තෝරගෙන ඉතින් යන්න ඕනේ. ඉතින් අඳින්න පුළුවන් සයිස්. ඒක සාමාන්‍ය මෙතන ෆිට ඔන් කරන්න තමයි තැනක් නැත්තේ. සමහර වෙලාවට ෆිට ඔන් කරන තැන් ඇති. වෙන ඒ වගේ. මෙතන නැහැ. උනට Tamanට ඉතින් ඕනනම් ඇඳලා බලන්න පුළුවන් උඩින්. හොඳ රෙදි ඇත්තනවා. දැන් පේනවා නේද ඔයාලට? එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි සමහර ඒවාගේ පොඩි ඩැමේජස් තියෙනවා. සමහර ඒවා පරණ ගතිය වගේ තියෙනවා. එතකොට තමන් ඉතින් තෝරලා කරලා ගන්න ඕනේ. එතකොට ඔය පේනවනේ ජැකට්ස් තියෙනවා. අපි තව බලමු මේකේ පොඩි වටයක් දාලා ඉස්සරහට. දැන් මෙතන තියෙන්නේ ඔය දැන් මම ඔය දෙවෙනි පාර තමයි මේකට ආවේ. කලින් පාර තනියම ආවේ. ඒ පාරෙද්දී වැඩි බැලුවේ නැහැ. උනට දැන් අර ඉස්සරහ පේනවනේ දාලා තියෙනවා කවර් වල දාලා තියෙනවා. සමහර ඒවා ඉතින් ඕන තරම් අවුස්සලා ගන්න පුළුවන්. දැන් මම මේකේ ඕනත් එක්කත් කතා කරා අපි බිල් එක දානකොට අන්තිම වෙලාවේ වට බලා ගන්න පුළුවන්. එයා කිව්වේ දැන් බලන්න මේ ටී-ෂර්ට් එකේම හරි මේක ඇඩිඩස් එකක්. සාමාන්‍යයෙන් ඕක පවුන් අර වෙනවා සාමාන්‍යයෙන් පවුන් 15ක් 10ට උඩින් කොහොමත් 15ක් 20ක්වත් වෙනවා. දැන් මෙතන කිලෝ ගණන් වලට තියෙන ඉතින් ඔක ග්‍රෑම් 150ක් 100ක් වගේ තියෙයි. ඉතින් එහෙම 150ක් කියන්නේ ඉතින් පොඩි ගාණක් ඉතින් ඇත්තට. මේකත් ලස්සනයි. ඒ වගේ මෙතන ෂූස් තියෙනවා, බෙල්ට්ස් තියෙනවා, කැප්ස් තියෙනවා. ඊට අමතරව ඔය ෂීට්ස්, බෙඩ් ෂීට් වර්ග තියෙනවා. දැන් මේවා නම් සාමාන්‍යයෙන් ඉතින් ඔය සමයකට තමයි හොඳ. වින්ටර් එක දැන් මේ කාලේ ඔය අරන් තේරුමක් නැහැ. ඒ වගේ ඒවා බලන්න එකත් හරිය ලස්සනයි. සමහර වෙලාවට චැරිටි ෂොප් එකකට යනවට වඩා මේ කිලෝ සේල් එකේ නික ලාභයි. මොකද කිලෝ 5ක් ගත්ත කියන්නේ පවුන් 50ක් විතර. ඒකට සාමාන්‍යයෙන් ඇඳුම් සෑහෙන ප්‍රමාණයක් ඔයාලට අන්තිමට බලා ගන්න පුළුවන් අපි කොච්චර ඇඳුම් ප්‍රමාණයක් ගත්තද කියලා. සාමාන්‍ය එකත් අලුත් එකක්. කිසිම ඩැමේජ් එකක් නැහැ. සමහර ඒවා ඉතින් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. වාටි වල ගැලවිලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකට මේ කිලෝ සේල් ගොඩක් කලාට මේවා ෆේමස් වෙන්නේ Facebook එක හරහා තමයි. ලංකාව වගේ
සමහරලාට ෆේස්බුක් වල ඇඩ් කැම්පේන් යනවා. ඉතින් ඒ වගේ බලාගෙන කරන්න පුළුවන්. මෙහි තව තියෙනවා කිලෝ සේල් වලට අමතරව කාබූට් සේල් කියලා. ඒවත් ඒකේ රෙදි විතරක් නෙමෙයි හැමදේම තියෙන එකක්. සාමාන්‍ය වින්ටර් එකට ගොඩක් අඩුයි කාබූට් සේල්. මොකද එළියේ සීතල වැඩි හින්දා. මම කාබූට් සේල් එකටත් ගිහිල්ලා වීඩියෝ එකක් පස් වෙලාවක දාන්න. channel එක subscribe කරලා තියාගන්න ඔයාලා. ඒ වගේ විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. මොකද මේකේ තියෙන බලන්න මේ තව ඇඳුම් මේ සමහර මේ හරිය තියෙනවා රැක්ස් වල දාලා යාලා මේ ටිකක් සෙපරේට් කරලා තියෙනවා මේල් ෆීමේල් ඒ ටී-ෂර්ට්ස් ජැකට්ස් ඒ වගේ ඒවා. ඔයාලට පේනවා ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. සමහර ගෙදරට අඳින්න පුළුවන්, වැඩකට යනකොට වැඩට අඳින්න පුළුවන්. ඒ වගේ කිසි ප්‍රශ්නයක් නෑ. මෙහි ගොඩක් වෙලාට ඇඳුම් අඳින්න ඇඳුම් වලට ලොකු වියදමක් යන්නේ ගන්න පඩියත් එක්ක. ඒකයි ගොඩක් කට්ටිය ඇඳුම් ගන්නෙ. නැත්තම් ඔයාලට හිතෙන්නේ නැති මෙච්චර මේ වගේ ඇඳුමක් අපි ලංකාවේ විසි කරන්නේ නෑනේ. එතකොට මේ කවුරු හරි ඇඳලා හරි එහෙම අයින් කරපුවා තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. අමාරු ඒවා බෑන්ඩි වල තියෙනවා මම කිව්වා වගේ. දැන් මෙතන කිලෝ සේල් එක එන බලන්න මේ ලෙවිස් එකත් බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් ඌව පවුන් 20 25 15 30ට යන ඇඳුනුත් තියෙනවා. ඉතින් මෙතන ජැකට්ස් තියෙනවා සාමාන්‍යයෙන් 100 150 ජැකට්ස් මෙතන තියෙනවා. අර Nike ඒවා මෙතන තියෙන්නේ මේ ladies items. මේවා ඉතින් අර ලංකාවේ අඳින කෙනෙකුට හරි ඇඳුම් ඔය දෙන්න ඩොනේෂන් වගේ එවන්න ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ගහෙන් අඩුවට ගන්න පුළුවන් වුණාට ට්‍රාන්ස්පෝර්ට් මේ ලංකාවට එවන්න ගියපුවම ඉතින් ලොකු කොස්ට් එකක් එනවා. ඔය පෙට්ටි වල දාලා එවන්න බෑ. එතකොට ඉතින් ලොකු වෙනසක් නැති වෙනවා. මෙහෙන් ගත්තත් එකයි එහෙන් ගත්තත් එකයි. මෙහෙ පාවිච්චි කරන කෙනෙක්ට ඉතින් ලොකු ලාභයක් තමයි. පිටිපස්ස වලට පේනවනේ ලොකු කවර තියෙනවා. එතකොට මේකේ ඕන කිව්වේ දැන් මෙතන මේ ෂූස් වගේකුත් තියෙනවා. මේවත් හොඳ බ්‍රෑන්ඩඩ් ෂූස්. ඒවන සමහර ඒවා ඉතින් ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඇඳුම් වලට වඩා ඒ වුණාට හොඳ ඒවා හොයාගන්න පුළුවන් අපිට අඳින්න. මේ දාන්න. අර පිටිපස්සේ ඒවා දැක්කනේ කවර වගේ දාලා තිනවා. එතකොට මේ කොහොම මාත් එක්ක කතා කරලා කිව්වා එයා කියලා කියන්නේ සාමාන්‍ය මේක වීක්ලි මම හිතුවේ මේක සාමාන්‍ය මාසයකට සැරයක් විතර තියෙන එකක් කියලා. ඒ වුණාට එහෙම එකක් නෙමෙයි මේක වීක්ලි තියෙනවා හැමදාම. ඒ කියන්නේ දැන් මෙතන මේ සේල් එක තියෙන්නේ නම් වීකෙන්ඩ් කියලා තමයි එයා කිව්වේ. මේ නැත්නම් සතියෙම තියෙනවා. හැබැයි අලුත් ඇඳුම් දානවා කියන්නේ මේ පිටිනෝ පැක් වල තියෙන සම්පූර්ණ ඇඳුම්. මල කොහෙන් ගේනවද කියලා දන්නේ දැන් බලන්න මේ ෂූ එක නම් නියමයි අර. පේනවනේ. මේ බූට් එකක් වගේ මේක සයිස් එක ලොකුයි නැත්නම් මම ගන්නවා ඒක මම හිතන්නේ සයිස් 9 වගේ තිබුණේ එතන. 8 වගේ නේ හරියන්නේ. දැන් මේ කවර ඔක්කොම තියෙන ඇඳුම්. එයාලා එතකොට දානවා කියලා කිව්වේ අපිට සෙනසුරාදාට වගේ අලුත් ස්ටොක් එකක් දානවා කියලා කිව්වා. දැන් මේ බලන්න මේ ඩෙනිමුත් ලෙවිස් මේ හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා. කිසිම ප්‍රශ්නයක් නෑ ඒ වගේ. ලංකාවෙත් මට මතකයි ඔය ඉස්සර තියෙනවා පාරවල් වල එහෙම රටින් ගෙනාපු ඇඳුම් දාලා තියෙනව නේද? ඒවා කිරලා ගන්න නම් නෙමෙයි තියෙන්නේ. ඒවා නම් ඔයාලා බිල් කරලා තියෙන ඇඳුම ගන්න. ඉතින් ඒ වගේ එකක් තමයි මේ එතන තියෙන්නේ. හැබැයි ඉතින් මේක ලාභයි. දැන් මෙතන තමයි මේ මට ලාභෙටම හම්බුනේ. මොකද කිලෝ එකක් පවුන් 10ට ගන්න එක. දැන් වෙන තැන්වල දැකලා තියෙනවා කිලෝ එකක් පවුන් 20යි ඒ වගේ. තව වින්ටේජ් සේල් කියලා තියෙනවා බර්මින්ගම් වල. ඒතකොට වින්ටේජ් අර ඇඳුම් තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා. දැන් මේ බලන්න මේ ජැකට්ස් එහෙම මේ ඔයාලා ඔය දැකලා ඉතින් සමහර වෙලාවට ගොඩක් කලකට ෆොරෙන් කට්ටිය සුද්ධ එහෙම දාන් යනවා. ක්වොලිටි ඉතින් ඇත්තට ලෙදර් වගේ. දැන් මේකක් සාමාන්‍යයෙන් ඉතින් කිලෝ එකක් වෙන්නේ නැහැ එතකොට. කිලෝ එකක් වෙන්න කියන්නේ පවුන් 10ටත් අඩුයි. ඉතින් මේ වගේ තැනකින් ගන්න එක ඉතින් ඇත්තටම ලාභයක්. කඩෙන් ගත්තා නම් ඔය වැඩි මෙහෙම මෙහෙ අඳින්නෙත් නැහැනේ. ඒ හින්දා ඉතින් අවුරුදු ගණන් අඳින්නේ නැහැ සාමාන්‍ය. වින්ටර් එක ඉවර වුණාම ඒ ඇඳුම් ටික ඉවරයි. ඊට පස්සේ සමයි කිවුරුනාම ආයි ඇඳුම් ටික තේරුමක් නැහැ වින්ටර් එකට අඳින්න බෑ. ඉතින් ඒ වගේ වුණාම මිනිස්සු ඉතින් අර ගෙවල් පොඩි වගේ තියාගන්න තැන නැති හින්දා ගොඩක් කරලා එක්කෝ ඩොනේෂන් විදිහට දෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔය වගේ මෙයාලා මේ බිස්නස් එකක් විදිහට ඒවා එකතු කරගෙන මේවා කාලේ එහෙම විකුණනවා. ඉතින් ඒක තමයි කරන්නේ. ෆිට ඔන් කරන්න ඉතින් කණ්ණාඩියක් තියෙනවා. එතන දාලා බලන්න පුළුවන්. මේ ඩෙනිම් ජැකට් එකක්.
කතින් කිලෝ එකක් වටින්නේ මේ කිලෝ එකක් තරම් බර සෙට් වෙන එකක් නෑ ඉතින් ඒකට. කොට මම දැම් ඕනත් කන්තර කතා කර කියන ය හිතන අපින ඉන්දිය ලුක ඇති හිද පොර මාත එක කතා කරේ පංජාපිකිත් සනම්මනන් ගැනතින් අපි විස්මං ශ්‍රී ලංකන් කියන කියන ඉතින් කියන එක හංගිටිය බ්‍රෑන්ඩි තියන කියලකිවයාගේ වෙනම ශොප්ප එක මෙතන පොඩි මේ හරියාර ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් වගේ පාකින් එහෙමත් තියෙනවා එලියේ තකොට එතන තියෙන පොඩි ව්‍යහුසේක වගේ තමයි තියෙන් හැබැ මෙතන පොඩි අර සමහර වෙලා දැන්ව පේන දැන් ඒටිකනං මෙතන තියනවා කිලෝ දැන් 4කට 5කට කිට්ටුවෙන් තියෙනවා උනොට ඩරන් ඉල්ලතින් තීරමකුත් නෑ කිලෝ 5ක් කියන්නේ පවුම් 50ක් පවුම් 50ක් කියන්නේ එතකොට කීයද ලංකාවේ 350න් වගේ වැඩි කරොත් ඉතින් 15000ක් වගේ තියෙනවා නේ ඇඳුම් වලට යොඩ 15000කට ගන්න බැරි තරම් ප්‍රමාණයක් ගන්න පුළුවන් ඉතින් අර ඒ වගේ ජැකට්ස් එහෙම ගන්න අමාරුයි ඉතින් ඔය ප්‍රයිස් වල දැන් අපි ඔය තියන්නේ බිල් කරන තැන මේමයි ඉතින් ගන්න කලින් ගොඩක් කට්ටිය වගේ අපිත් දැන් කරන්නේ නැහැ මේක දාලා බලනවා ඉස්සරෝම කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඉතින් පවුන් 100 විතර ඇඳුම් ගන්න තේරුමක් නැහනේ නිකන් ජොලියට වගේ ආපින්ද එතන යාලගේ ස්කේල් එකක් තියෙනවා ඒකට දාලා ඕන වෙනුන් ටික විතරක් බලනවා ඉතින් බලමු කිලෝ 5කට 6කට සෙට් කරොත් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් අරන් යනවා සමහරලාට ඩෙනිම් දෙක තුනක් ඩෙනිම් වල තමයි ගොඩක් බර තියෙන්නේ ඔය එයාලා ඩෙනිම් බර වැඩිනේ ඒ වගේ සමහරලාට බෙල්ට් එහෙමත් තියෙනවා ඉතින් ඒව තේරුමක් නැත්තම් අයින් කරන එක තමයි හොඳම වැඩේ මොකද බෙල්ට් එකකට ඉතින් ග්‍රෑම් යකඩත් එක්ක ග්‍රෑම් 150 200ක් වගේ සෙට් වෙනවා ඉතින් බෙල්ට් එක තේරුමක් නැහැනේ ඒ කෙනෙක් කරා යනවා යා තැනති කිලෝ 3ක් 4ක් වගේ ඇඳුම් ටික කොහොම තියෙන්නේ නැද්ද පවුම් 40 ලාභයි සෑහෙන්නේ නැත්තර පුරායින් වලට පස්සේ අපි ටිකක් අපි දාලා බලමු කොහොමද ඔය වම් පැත්තෙන් ඉන්නේ මේකේ ඕන දැන් අපි ගත්ත ටික දාන්න තමයි දැන් යන්නේ. ඔතන තියෙන ස්කේල් එකට යාලගේ බාස්කට් එකක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන එනවනම් හොඳම වැඩේ ඉතින් බෑග්ස් අරන් එන එක. මෙයාලගේ තියෙනවා බෑග්ස්. මෙහි හැම බෑග් එකකම සල්ලි ගන්න වෙනවා. මෙතන සල්ලි ගන්න නැහැ. ඔය තියෙන මිනිමම් ස්පෙන්ඩ් කරන්න වෙන 10ක්. ඒ කියන්නේ අඩුම කිලෝ එකක්වත් ගන්න ඕනේ. ඒකද යාලා කාඩ් පේමන්ට් එකක් කරන්නේ අර යාලගේ සමහර අය වගේ තියෙනවනේ පොඩි charge fee එකක් ඇඩ් කරගන්න අර ඒවත් කෝ වෙන්නේ අර කියන මිනිමම් ස්පෙන්ඩ් එක 10ක් කියලා මෙතන. කියන්නේ කිලෝ එකක් ඇඳු. අපි බලමු මේ ටික දාලා කොච්චරක් තියෙනවද ඔක්කොම ටික ගන්නවද ඕනේ නැද්ද කියලා. කිලෝ 10ක ඉතින් අරන් යන්නත් ඕනේ මෙතන ටිකක් දුර පයින්. තෝරන්න ගියම තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් එකම දානවද ගන්නවද නැද්ද කියලා ඇද ඉන්න එක. කොහොම හරි දැන් කිලෝ 5යි ග්‍රෑම් 600ක් විතර තියෙනවා. මේ ටික දැන් මේ ටී-ෂර්ට් එකේ ලොකු ගාණක් මේ ග්‍රෑම් 100ක් වගේ වෙන්නේ ඒකත් ගන්නවා කියලා තමයි දැන් හිතන් ඉන්නේ. මොකද ඒක අවුලක් නැහැ ඒක ලස්සනයි. සුදු පාට ටී-ෂර්ට් එකක්. වෙනවනේ. එතන 300යි මේක දාපුවා එතන 600 800ක් කරනවා. ඒ ග්‍රෑම් 500ක් විතර තියෙනවා. ඒ මොකක්ද එරිස් අයිටම් එකක් ඒක ගන්න නැද්ද කියලා තමයි දැන් හිතන්නේ. එරිස්ලත් එක්ක ගියපුවාම ඉතින් කොහොම තමයි කොහොමත් අපි වගේ නෙමෙයි අපි ගියාගත්තා. ඒ වුණාට එහෙම හරියන්නේ නැහැ. කොහොමද දැන් මේකත් එක්කම දාපුවාම අපිට එනවා ග්‍රෑම් 5යි නෑ කිලෝ 5යි ග්‍රෑම් 800ක්. Come in there. If this is closed during Monday to Friday. පෙන්නන්නේ පොර අර එතන එහා පැත්තේ එයාගේ ස්ටෝර් එකක් තියෙනවා කියලා තමයි ඒ පෙන්නන්නේ. Okay, welcome.
ඒකෙත් තව එක අයිටම්ස් තියෙනවා ඒක වීක් ඩේස් වලට තමයි තියෙනවා කියලා කියන්නේ වෙලාවක ඒකටත් ඇවිල්ලා බලන්න මොකද අවුලක් නැහැ රෙඩ් ටිකක් හොඳයි ඒකේ තියෙනවා කියන පංජාබ් ෂූට් උයි යන මොන ඊට පස්සේ තව ක්‍රීම් වරක ඉලෙක්ට්‍රික් අයිටම් ගොඩක් ඒවා තියෙනවා බලමු ඒකටත් දවසක මම වීඩියෝ එකක් දාන්නම් ඇවිල්ලා thank you channel එක subscribe කරන්න